ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ. චතාරික සමය කියලා කියන්නෙම ඔබට මට ජීවිතය වෙනස් කරගන්න, ජීවිතයේ වැරදුණු තැන් නැවත සිද්ධ නොවෙන්න, අලුත් ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක් දෙන කාලයක්. අද දවසේ සුද්ධෝ සුවිශේෂයට අනුව යේසුස්වාමීන් වහන්සේ තමන්ගේ ජනතාවට ආරාධනා කරනවා. උන්වහන්සේ පසුපස්සේ එන්න කියලා, උන්වහන්සේව අනුගමනය කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේව අනුගමනය කරන්නෙද්දි ලෙහෙසි පහසු නැහැ කියලා. ගොඩක් බාධක අභියෝග දරා ගන්න වෙනවා. තමන් ආසම දේවල් කැප කරන්නට වෙනවා. ඒකේ උන්වහන්සේ කිව්වේ උන්වහන්සේව අනුගමනය කරන්න කැමති කෙනෙක් ඉන්නවද? ඒ කෙනා දිනපතාම තමන්ගේ කුරුසය දරාගෙන ඉන්නට අවශ්‍යයි කියලා. තමන්ගේ එදිනෙදා වේදනාවන් දුක් ගැහැට දරා ගන්නට ඕන කියලා තමයි මේ මතක් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ බොහොම තදබල විදිහට ඔබට මට මතක් කරනවා. යමෙක් තමන්ගේ ජීවිතය, තමන්ගේ ආත්මය නැති කරගෙන මේ ලෝකේ මොනව ලබා ගත්තත් වැඩක් නැහැ කියලා. අවාසනාවකට අද ඔබ මම ජීවත් වෙන මේ සමාජය තමන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න, තමන්ගේ හීන හැබෑ කරගන්න ඕනෑම දෙයක් කරන්න සූදානම්. බොහොම අශීලාචාර ජීවිත ගත කරමින්, තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධ දේවල් කරමින්, දෙවියන් වහන්සේ ඉස්සරහා බොහොම අප්‍රසන්න දේවල් කරමින්, ඒ හැම කෙනෙක්ම මුදල් හොයන්න, ප්‍රසිද්ධිය හොයන්න, සමාජ ඉස්සරහා කැපිලා පේන්න උත්සාහයක් දරනවා මිසක් කවමදාකවත් හෘද සාක්ෂියට එකඟව තමන්ගේ ආත්මය රැකගන්න, දෙවියන් වහන්සේ ඉස්සරහා ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න නෙමෙයි උත්සාහයක් දරන්නේ. ඒ නිසා යේසුස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව ඔබට මට මතක් කරනවා, යමෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමන්ගේ ජීවිතය නැති කරගත්තොත්, නැත්නම් ආත්මය විනාශ කරගත්තොත් එයින් කුමන ඵලයක්ද කියලා. ඒ නිසා ඔබ මම කරන රැකිරක්ෂාවන්, අපි කරන හැම දෙයක් එක්කම අපි නිරන්තරයෙන්ම අපේ හදවතින් අහලා බලන්න ඕන. මම මේ මුදල් හම්බ කරගන්න, ප්‍රසිද්ධ වෙන්න, කැපිලා පේන්න කරන දේ මගේ ආත්මයට, ජීවිතයට, මගේ හෘද සාක්ෂියට විරුද්ධද කියලා. එහෙම ඔබගේ හෘද සාක්ෂියට විරුද්ධ කිසි දෙයක් ඔබ කරන්නට එපා. මොකද ඔබ කොයිතරම් මුදල් හම්බ කරගත්තත්, සමාජ ඉස්සරහා කැපිලා පෙවුනත්, අවසානයේදී ඔබට ලොකු කලකිරීමකින් තමයි ජීවිතය අවසන් කරන්නට වෙන්නේ. ලොකු වේදනාවකින් ඔබ දෙවියන් වහන්සේට අකීකරු වුණා කියන දැඩි දුක්ඛිත පසුතැවිල්ලෙන් තමයි ඔබට ජීවිතේ අවසන් කරන්නට වෙන්නේ. ඔබට ජේසුස් පිටයි.